අපි දැන් ඉන්නේ 2022 අවුරුද්දේ O-level paper එකේ පළවෙනි කෙටි ප්‍රශ්නේ. ඒකේ කියනවා එක්තරා වැඩක් නිම කිරීමට මිනිසුන් 12 දෙනෙකුට දින 4ක් අවශ්‍ය වේයයි ඇස්තිමේන්තු කර ඇත. එම වැඩේ දින 3කදී නිම කිරීමට මිනිසුන් කී දෙනෙකු අවශ්‍ය වේද? අපිට මේ ගණන් වලදී මිනිස් දින කියන වචනේ හම්බෙනානේ. මිනිස් දිනයක් කියන්නේ තනි මිනිස්සෙක් ඒ වැඩේ කරොත් ගත වෙන කාලය. ඒක නිකන් ඒ වැඩේ මිනුමක් වගේ දෙයක්. අපිට දැන් මේකේ මිනිස් දින ගණන හොයන්න කිව්වොත් මිනිස් දින සමාන වෙන්නේ මිනිසුන් ගණන ගුණ කිරීම දින ගණනට. දැන් මේ වැඩේ මිනිසුන් ගණන කීයද? ඇස්තිමේන්තු කරලා තියෙන්නේ මිනිස්සු 12 දෙනෙක්ට දවස් 4ක් ගත වෙනවා කියලා. 12 4 48යි. ඒක නිසා මේක මිනිස් දින 48ක වැඩක් කියලා කියන්න පුළුවන්. දැන් මේ වැඩේම කරන්න කියන්නේ මිනිස් දින 48ක වැඩක් කරන්න මිනිස්සු ගාන තමයි අහන්නේ. මම x කියලා දාගන්නම්. දින ගණන 3යි කියලා කියනවා. මිනිස් දින 48ක වැඩේ කරන්න දින 3ක් ගත වෙනවා නම් ඕන කරන මිනිස්සු ගාන අහනවා. දැන් x ගන්න නම් මම මොකද කරන්නේ දෙපැත්තම 3ෙන් බෙදනවා. මේ පැත්ත 3ට 3 කැපෙනවා. 48 බෙදීම 3 16යි. x සමාන 16 කියලා එනවා. ඒ කියන්නේ මට මිනිස්සුන් 16 දෙනෙක් ඕනේ.